Hi guys, welcome back to Noelin's YouTube channel. ඔයා nail technology ශාස්ත්‍රයට අලුතින් එකතු වෙන කෙනෙක් හෝ nail extension සම්බන්ධව ඉගෙන ගන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට. ඔබ gel extension හෝ acrylic extension භාවිතා කරත් ආරම්භකයින් විදියට ඔබ සිදු කරන පොඩි වැරදි කිහිපයක් තිබෙනවා. එම වැරදි නිසා නියපොතු වල පෙනුම, කල් පැවැත්ම සහ ගුණාත්මක භාවය අඩු විය හැකියි. එහෙනම් අපි ඒව ගැන කතා කරමු. පළමු වැරැද්ද නියපොතු නිසි ලෙස සෝදානම් නොකිරීම. බොහෝ ආරම්භකයින් නැචරල් නේල් එක නිසි ලෙස සෝදානම් නොකරම ප්‍රොඩක්ට් එක යෙදීමට ඉක්මන් වෙනවා. නේල් ප්ලේට් එක මත තෙල්, දූවිලි හෝ තෙතමනය හෝ කියුටිකල් අල්ලා තිබේ නම් ප්‍රොඩක්ට් එක හොඳින් අල්ලන්නේ නැහැ. එම නිසා ලිෆ්ටිං වැනි ගැටලු ඇති විය හැකිය. හොඳ නේල් ප්‍රෙප් එකක් තමයි දිගුකාලීන එක්ස්ටෙන්ෂන් එකක පදනම. අපි දැන් කතා කරමු දෙවැනි වැරද්ද ගැන. දෙවැනි වැරද්ද තමයි ප්‍රොඩක්ට් වැඩිපුර යෙදීම. ජෙල් හෝ ඇක්‍රලික් අධික ප්‍රමාණයක් භාවිතා කිරීම ආරම්භකයින් අතර බහුලව දකින්න ලැබෙන වැරද්දක්. ඒ වගේම ෂේප් කිරීමත් අපහසු වෙනවා. අපි දැන් කතා කරමු තුන්වෙනි වැරද්ද ගැන. තුන්වෙනි වැරද්ද තමයි ඇපෙක්ස් එක නිසි ආකාරයෙන් නොයෙදීම. එතකොට ඇපෙක්ස් එක කියන්නේ අපේ නේල් එකේ ශක්තිමත්ම කොටසයි. ඇපෙක්ස් එක හරියට නොයෙදීම මගින් අපේ නේල් එක්ස්ටෙන්ෂන් එක ශක්තිමත් භාවය නොමැති වී ඉක්මනින් කැඩී යාමට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා සමබර ස්ට්‍රක්චර් එකක් තිබීම ඉතාම වැදගත්. අපි දැන් බලමු හතරවෙනි වැරද්ද මොකක්ද කියලා. හතරවෙනි වැරද්ද තමයි ප්‍රොඩක්ට් එක කියුටිකල් ඒරියා එක මත යෙදීම. ජෙල් හෝ ඇක්‍රලික් භාවිතා කරත් ප්‍රොඩක්ට් එක කියුටිකල් ඒරියා එක මතට යෙදීම මගින් ඔබ ජෙල් හෝ ඇක්‍රලික් භාවිතා කරත් ප්‍රොඩක්ට් එක කියුටිකල් ඒරියා එකට මතට යෙදීමෙන් එය ඉක්මනින් ගැලවී යාමට හැකියි. එම නිසා පිරිසිදු සහ නිවැරදි ඇප්ලිකේෂන් එකක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. පස්වෙනි වැරැද්ද. ජෙල් ප්‍රොඩක්ට් එක නිසි ලෙස කියෝ නොකිරීම. ජෙල් එක්ස්ටෙන්ෂන් එක නිවැරදිව කියෝරින් ටයිම් එක අනුගමනය කරේ නැත්නම් සහ ඔබ භාවිතා කරන ජෙල් ලෑම්ප් එක දුර්වලයි නම් එය ඉක්මනින් කියෝ වෙන්නේ නැහැ. මතක තබා ගන්න. අද සෑම දක්ෂ ප්‍රොෆෙෂනල් නේල් ටෙක්නීෂියන් කෙනෙක් යම් දිනක ආරම්භයෙක්ව සිටියා. ඔයාලට නේල් ටිප්ස් සහ බියුටි ටිප්ස් ගැන වැඩිපුර දැනගන්න ඕන නම් අපේ page එක follow කරලා තියාගන්න. Thank you for watching. See you in the next video. Bye.